අපි ජීවත් වෙලා ඉඳද්දි මොන මොන දේ එක් රැස් කළත් යනකොට යන්න වෙන්නේ හිස් අතින් කියලා අපේ ජනප්‍රවාදයේ ඉඳන් පැවතගෙන එන ජනප්‍රිය කතාවක් තියෙනවා. ඉතින් අද අපි කියන්න යන්නේ ඒ කතාවට සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී කතන්දර ටිකක් ගැන. ඒ තමයි මිනි පෙට්ටියෙන් අවසන් ගමන් යද්දී එක එක දේවල් අරගෙන ගිය ජනප්‍රිය පුද්ගලයෝ පිරිසක් ගැන. ඉතින් අපිත් එක්ක අවසන් වෙනකන් රැඳිලා ඉන්න. අංක 1 බොබ් මාලේ රෙගේ ශෛලයෙන් සංගීත ලෝකයේ විප්ලවයක් කරපු ජමේකානු ජාතික බොබ් මාලේ ගැන ඔබට අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැ කියලා හිතනවා. රෙගේ සංගීතයට අමතරව රස්ටාෆාරියන් වාදය ලෝකේ පුරා ප්‍රචලිත කරන්නත් බොබ් මාලේ සමත් වෙනවා. බොබ් මාලේ මිය යන්නේ වයස අවුරුදු 36ක් තරම් තරුණ වයසකදී. ඒ පිළිකාවකට ගොදුරු වීමෙන් බොබ් මාලේගේ අවසන් කටයුතු සිද්ධ වෙන්නේ 9 මයිල් නම් ඔහු උපන් ගමේදී. එහිදී ඔහුගේ මිනි පෙට්ටිය තුල තබන ලද බොබ් මාලේ ප්‍රිය කළ රතු ගිබ්සන් ගිටාරයකුත් 23 වැනි ගීතාවලියට පෙරළූ බයිබලයකුත් ගංජා ස්වල්පයකුත් සමග තමයි ඔහු මිහිදන් වෙන්නේ. අංක 2 ෆ්‍රැන්ක් සිනාට්‍රා ජනප්‍රිය ඇමරිකානු ගායකයෙක් සහ නළුවෙක් වුණු ෆ්‍රැන්ක් සිනාට්‍රා සුප්‍රකට ජැක් ඩැනියල් විස්කි වලට තදින්ම ඇබ්බැහි වෙලා හිටි පුද්ගලයෙක්. ඔහු කොයිතරම් මේ විස්කි වර්ගයට ප්‍රිය කළාද කියනව නම් ඔහු එය හඳුන්වලා තියෙන්නේ දෙවියන්ගේ අමෘතය නමින්. තමන්ගේ සංගීත ජීවිතය සහ පෞද්ගලික ජීවිතය පුරාවටම ගමන් සගයෙක් වෙච්ච මේ විස්කි වර්ගය තමන් අවසන් ගමන් යද්දී තරන් යන්න සිනාට්‍රා අමතක කරන්නේ නැහැ. 1998 වර්ෂයේදී අවුරුදු 82ක් ආයු වළඳා අවසන් ගමන් යනකොට ඔහුගේ ඉල්ලීම පරිදි මිනි පෙට්ටියේ ජැක් ඩැනියල්ස් බෝතලයක්, කැමල් වර්ගයේ සිගරට් පෙට්ටියක්, ලයිටරයක් සහ මාරුකාසි වලින් ඩොලර් කිහිපයක් දමලා තමයි ඔහුව මිහිදන් කරන්නේ. හදිස්සියක් වුණොත් ෆෝන් කෝල් එකක් ගන්න හැකියාව ලැබෙන නිසාලු සිනාට්‍රා මිනි පෙට්ටියට කාසි දාන්න කියලා තියෙන්නේ. සිනාට්‍රාගේ ජැක් ඩැනියල් ප්‍රේමයට උපහාර දැක්වීමක් හැටියට ජැක් ඩැනියල් සමාගම විසින් පස්සේ කාලක සිනාට්‍රා සිලෙක්ට් නමින් විස්කි වර්ගයකුත් වෙළඳපොළට හඳුන්වලා දීලා තියෙනවා. අංක 3 ජෝන් එෆ් කෙනඩි හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙක් වුණු ජෝන් එෆ් කෙනඩි මහත්තයා ගොඩක් ප්‍රිය කරලා තියෙනවා තල්මසුන්ගේ දත් සහ අස්ථි වලින් කරපු නිර්මාණවලට. මේ දත් සහ අස්ථි වල නොයෙකුත් කැටයම් රටා කපපු නිර්මාණ එකතු කරන්නටත් ඔහු පෙළඹිලා තියෙනවා. කෙනඩිගේ මේ ආසාව ගැන දන්න ඔහුගේ බිරිඳ ඔහුට එක නත්තලකදී ඇමරිකානු ජනාධිපති ලාංඡනය කොටපු අඟල් 9.5ක් දිග නිල් තල්මස් දතක් තෑගි කරලා තියෙනවා. 1963 වර්ෂයේදී අවාසනාවන්ත විදිහට ඝාතන වුණායින් පසුව ඔහුගේ මෘත දේහය සහිත මිනි පෙට්ටියේ කෙනඩි ප්‍රිය කරපු ඒ නිල් තල්මස් දතත් තැන්පත් කරලා තමයි ඔහුව මිහිදන් කරන්න කටයුතු කරලා තියෙන්නේ. අංක 4 රෝල් ඩාල් චාලි ඇන්ඩ් ද චොකලට් ෆැක්ටරි කියපු ගමන් ඔබට මේ ලේඛකයව මතක් වේවි. අපේ ළමා ලෝකය රසවත් කරන්නට කතා රැසක් තිලන කරපු සොඳුරුම ලේඛකෙක් තමයි රෝල් ඩාල් කියන්නේ. ඒ කතා ඇසුරෙන් නිර්මාණය වුණු සිනමා පටත් බොහොමයක් තියෙනවා. සිය අවසන් කැමැත්ත පරිදි රෝල් ඩාල් අවසන් ගමන් යද්දී තමාත් සමග මිහිදන් කරන්නයි ඉල්ලපු වස්තුන් එකතුවත් ඔහුගේ පරිකල්පන ලෝකය තරම්ම අමුතු සහ අපූර්ව දේවල් ටිකකින් සමන්විතයි. ඒ අතර පැන්සල්, චොකලට්, බර්ගන් වයින් බෝතලයක්, යාන්ත්‍රික කියතක් සහ ස්නුකර් ක්‍රීඩා කරන්න භාවිත කරන කූරු කිහිපයක් ඒට ඇතුළත්ව තිබුණා. අංක 5 බෙලා ලුගෝසි අලුත් පරණ. අංක 6 ජෝර්ජ් බර්න්ස් ජෝර්ජ් බර්න්ස් කියන්නේ හිටපු ඇමරිකානු ප්‍රහසන නළුවෙක්. සිනමාව, ගුවන් විදුලිය සහ ටෙලිවිෂනය කියන අංශ තුනෙන්ම තමන්ගේ කීර්තිය පතුරවන්න ජෝර්ජ් බර්න්ස්ට හැකියාව ලැබෙනවා. ජෝර්ජ් බර්න්ස්ගේ තවත් එක විශේෂත්වයක් වුණේ ඔහු කොයි වෙලෙත් ඔහුගේ අතේ සුරුට්ටුවක් රඳවාගෙන සිටීමයි. සුරුට්ටු බීමට දැඩි ලෙස ඇබ්බැහිව සිටි ජෝර්ජ් බර්න්ස්ට දුම් බීම නැවත්වන්නට කියලා වෛද්‍ය උපදෙස් පවා ලැබෙනවා. ඒත් කිසිදාක ඒ පුරුද්ද ඔහු අත්හරින්නේ නැහැ. ජෝර්ජ් බර්න්ස් අවසානයේදී මිය යන්නේ වයස අවුරුදු 100ක් ආයු වළඳලයි. මරණින් මතුවටත් තමන්ගේ ප්‍රයෝජනය සඳහා තමන් ප්‍රිය කරපු සුරුට්ටු වර්ගෙන් සුරුට්ටු 3ක් කෝට් සාක්කුවේ රඳවගෙනයි ජෝර්ජ් බර්න්ස් අවසන් ගමන් යන්නේ.